පුංචි කතාවක් කියන්න ඕනේ මැදින් විශේෂයෙන් මම ඊයේ දවසේ හවස පාරේ ගමනක් ගිහලා යනකොට නගරය ආශ්‍රිතව ටියුෂන් පන්තියක් ඉවර වෙලා මම හිතන්නේ වයස අවුරුදු 14 15 වගේ දරුවෝ පිරිසක් පාර මැද ගහ ගන්නවා දෙපිරිසක් සාමාන්‍ය ලොකුවට මේ ගැටුම ගියා. එතකොට වැඩිහිටියෝ කීප දෙනෙක් මැදිහත් වෙලා මේක නතර කරන්න උත්සාහ කළත් ඒ දරුවෝ ඒ වැඩිහිටියන්ගේ අවවාද පවා නොසලකා ඒ ස්ථානයේ තාම අශීලාචාර විදිහට තමයි හැසිරුනේ. අවසානයේ තරුණයෝ පිරිසක් ඇවිල්ලා දෙපිරිසටම යම් තර්ජනයක් කළා මේ ගැටුම අවසන් වුණා. ඉතින් මම කල්පනා කළේ අර සිඟිති පාතාලේ එහෙම නැත්නම් බාල යක්ෂයෝ සුහුඹුල් යවුවනට ඒ කියන්නේ නව යවුන්ගේට අඩිය තියෙන මොහොතේදී මෙවැනි සිදුවි ඊටම සෝචනීයයි. ඉතින් දුක හිතනවා ඔවුන්ගේ අනාගතය සහ ඔවුන්ගේ ආකල්ප පිළිබඳව හිතද්දී ඒ එකම මට කල්පනා වුණා. ඉතින් මේ දරුවෝ අර බොහොම ස්මාර්ට් විදිහේ දරුවෝ පිරිසක් වුණා නම් කොයිතරම් හොඳද කියලා. ඉතින් ඒකම මේ බාලදක්ෂ ව්‍යාපාරය ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුණා. බාලදක්ෂ ව්‍යාපාරය කියලා කියන්නේ ලෝකේ ළමා සහ තරුණ ප්‍රජාව ලෝකේ රටවල් ගණනාවක විසිරලා පවතින අති දැවැන්ත සංවිධානයක් මේ වෙනකොට බෙඩන් පවල් සාමිතුමා ලෝකෙට බාලදක්ෂ ව්‍යාපාර හඳුන්වලා දුන්නේ. විශේෂයෙන් මේ ළමයින්ගේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ ආකල්පමය වෙනසක් විනයක් සහිත ශික්ෂාකාමී දරු පිරිසක් හදන්න ඒකම පරිසරයට ආදරය කරන මේ ලෝකෙට ආදරය කරන බොහොම වටිනා අදහස් ටිකක් දැක්මක් කරගත්තු ව්‍යාපාරයක්. ඉතින් ලංකාවේ බොහෝ පාසල් වලත් බාලදක්ෂ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට ඔබේ පාසල් වලත් මේ බාලදක්ෂ කණ්ඩායමක් ඇති. ඔබ දැකලා ඇති ඔවුන් අන් අයගෙන් සුවිශේෂී වෙච්ච අභිමානවත් විනයක් තියෙන පිරිසක්. ඉතින් ඔබත් මං හිතන්නේ මේ වයසේදී බාලදක්ෂයෙක් විදිහට ජීවිතේ හුරු කරගන්නවා නම් ඔබේ ජීවිතේට බොහෝ ඉහළ වටිනාකමක් හිමි වෙනවා. විශේෂයෙන් මේ බාලදක්ෂ ව්‍යාපාරය ඇතුළේදී පරිසරයට ආදරය කරන්න, කණ්ඩායම් හැඟීම, සාමූහිකත්වය, වැඩිහිටියන්ට කරු කිරීම මේ ආදී වූ සියලු දේයින් පරිපූර්ණ වෙච්ච දරුවෙක් තමයි සමාජයට බිහි වෙන්නේ. ඉතින් ඒ බාලදක්ෂ කරපු දරුවෝ කවදාවත් මේ විදිහට පාරවල් වල නගරවල අශීලාචාර අශෝභන විදිහට හැසිරෙන්නේ නැහැ. ඔවුන් බොහොම විනයක් සහිතව තමයි හැසිරෙන්නේ. වැඩිහිටියන්ට ගරු කරන පිරිසක්. ඉතින් බොහොම අභිමානවත් පිරිසක්. ඉතින් ඔබේ පාසලෙත් ඔන්න බාලදක්ෂ කණ්ඩායමක් තියෙනවා නම් මේ වයස ඉතාම හොඳයි. බොහොම සුන්දර කාලයක් වෙනවා බාලදක්ෂ ව්‍යාපාරයේ බාලදක්ෂ කණ්ඩායම සමාජිකයෙක් වුණාම වනාන්තර ආශ්‍රිත ක්‍රියාකාරකම්, පාගමන්, ගිනිමැල සංදර්ශන, කඳවුරු මේ වගේ බොහොම සුන්දර දේවල් ඔබට අත්විඳින්නට හැකියාවක් තියෙනවා. ඉතින් කාලයක් මමත් බාලදක්ෂ එක් විදිහට කටයුතු කරපු නිසා ඒක අත්දැකීමෙන් දන්නවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ පාසලේ බාලදක්ෂ කණ්ඩායමක් තියෙනවා නම් ඒකට ගිහිල්ලා ඒ බාර ගුරුවරයාත් එක්ක කතා කරලා බාලදක්ෂයෙක් විදිහට බාලදක්ෂ ව්‍යාපාරයට එකතු වෙන්න. සමාජික පදක්කම ඒ වගේම දිසා කොමසාරිස්ත්‍රහෙන් ජාතික මට්ටමේ ඉහළම තැන ජනාධිපති බාලදක්ෂයෙක් කියන්නේ ඉන්හා ජාත්‍යන්තරයට පවා යන්නට ඔබට ඔන්න ඒ බාලදක්ෂ ව්‍යාපාරය තුළින් හැකියාව තියෙනවා. ඉතින් විෂය පරිබාහිර කටයුත්තක් හැටියට ඔය වයසේ දරුවෝ බාලදක්ෂ ව්‍යාපාරයත් එක්ක එකතු වෙනවා නම් ඉතාම හොඳයි. දෙමව්පියොත් විශේෂයෙන් මේ බව දැනගන්න එක හොඳයි. ඔබේ දරුවා විනයක් සහිත ශික්ෂාකාමී සමාජයේ වැඩදායී පුරවැසියෙක් කරන්න මේ බාලදක්ෂ ව්‍යාපාරය නිරන්තරයෙන් සැදී පැහැදී සිටිනවා. ඉතින් ඔබටත් පුළුවන් බාලදක්ෂයෙක් විදිහට එකතු වෙලා තමන්ගේ ජීවිත ගමනට අත්දැකීම් ගොඩක් එකතු කරගෙන යහපත් දරුවෙක් විදිහට සමාජයට එකතු වෙන්න ඉදිරියේදී ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ ඔබටත් අවස්ථාවක් තියෙනවා. ඔබේ පාසලේ බාලදක්ෂ කණ්ඩායමක් තියෙනවා නම් ගිහලා එකතු වෙන්න. ඉතින් මේ විදිහට ඔබේ ජීවිතේ මේ නව යෞවනය සංවර්ධනය කරගන්න හැම වෙලාවෙම හිතට ගන්න. ඒක තමයි දරුවෙක්ගේ විසින් කළ යුතු කාර්යභාරය. අධ්‍යාපනය හා සමගාමීව අන්න එවිට ඔබ ස්මාර්ට් දරුවෙක් බවට අනිවාර්යෙන්ම පත් වෙවි.